රතු ලුණු. අපි හැමදාම කන මේ රතු ලුණු සුව කරන රෝග කොච්චර තියෙනවා කියලාද ඔබ හිතන්නේ? අද දැනගමු අපි ඒ ගැන. විටමින් A, B, C, ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් වගේ වටිනා රසායනික සංයෝග වලින් සමන්විත මේ රතු ලුණු අමුවෙන් ආහාරයට ගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒ මොකද කියනවා නම් පිසීමේදී රතු ලුණු වල අඩංගු සල්ෆර් සහ ෆ්ලෝමොනයිඩ් ආදී වටිනා පෝෂක විනාශ වන නිසායි. ඒ වගේම රතු ලුණු අපේ සිරුරේ රෝග රැසම පාලනයට උදව් වෙනවා. ඉතින් අපි දැන් බලමු ඒ රෝග මොනවද කියලා. අංක 1 පිළිකා. රතු ලුණු වල අඩංගු පොලිෆීනෝල්, ෆ්ලේවොනොයිඩ්, ක්වෙසිටෝන් වැනි වටිනා රසායනික සංඝටක පිළිකා පාලනයට උදව් වෙනවා. අංක 2 කොලෙස්ටරෝල්. අහිතකර කොලෙස්ටරෝල් මර්ධනය කරමින් සිරුරේ හිතකර කොලෙස්ටරෝල් වර්ධනය කරවයි. අංක 3 සීනි. රතු ලුණු වල අන්තර්ගත ඇලයි ප්‍රොපයිල් ඩයිසල්ෆේට් නම් විශේෂිත රසායනික සංයෝගය මගින් රුධිරයේ සීනි මට්ටම ඉතා කෙටි කාලයක් තුළ පහළට ගෙනෙන්නට ඉන්සුලින් ස්‍රාවය වර්ධනය කරන්නට සමත් වෙනවා. ඒ වගේම මෙහි අඩංගු ක්‍රෝමියම් කියන රසායනික සංයෝගයත් රුධිරයේ සීනි පාලනයට උදව් වෙනවා. අංක 4 ගෑස්ට්‍රයිටිස් රෝගයට ගුණදායක වෙනවා වගේම ආහාර රුචිය වර්ධනය කිරීමට සමත් වෙනවා. අංක 5 තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හා අග්න්‍යාශයෙන් හෝමෝන් ස්‍රාවය වීම තවත් උත්තේජනය කරනවා. අංක 6 ආහාර ජීර්ණය වේගවත් කරනවා. මීට අමතරව රතු ලුණු ගුණ දෙන තවත් රෝග කිහිපයක් මතක් කරනවා නම් කැස් සහ සියලු ස්ටෙම් රෝග පාලනයට, අක්මා රෝගවලට, ස්නායු රෝගවලට, වකුගඩු රෝගවලට, අත්හා සංධි රෝගවලට, දරුඵල පමාවීමට, පණි රෝගවලට, අසාත්මිකතා පාලනයට, සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට වැනි දේවල්ට වඩාත් ගුණදායක වෙනවා. ඒ වගේම රතු ලුණු යුෂ පොල් තෙල් හෝ මී පැණි සමග මිශ්‍ර කර හිසේ ආලේප කර මසාජ් කර පැයකින් පමණ පසු සෝදා හැරීමෙන් අකලට හිසකෙස් ගැලවී යාම ඔබට නවතාගත හැකියි. ඔය රතු ලුණු වලින් අපිට ලැබෙන ප්‍රධාන වාසි වෙනවා. ඉතින් සුපුරුදු පරිදිම අද වීඩියෝවත් ඔබට වටිනවා ඇති කියලා අපි හිතනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.